Welcome back to my channel. අද අපි බලමු ඔයාලා ළඟ තියෙන ඕනෑම ප්‍රොඩක්ට් එකකින් පැහැපත් වෙන විදිය. ටිප්ස් දෙකකින් ඇති රහසක් බලන්න. මාතෘකාවට යන්න කලින් මේ ගැන අවධානය යොමු කරමු. අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක පළවෙනිම දේ තමයි තෝරා ගැනීමේදී අපේ ස්කින් ටයිප් එකට මැච් වෙන තමයි අපි මේ ප්‍රොඩක්ට් එක තෝරගන්න ඕන. ඒ කිව්වේ combination skin, oily skin, sensitive skin, dry skin, normal skin, අපි පාවිච්චි කරන cleanser, moisturizer, night cream, එතකොට toner, ඊට පස්සේ scrub, toner එක නම් අවශ්‍ය නැහැ, scrub, මේ කියපු සියලුම දේ අපි අපේ skin type එකට match වෙන තමයි තෝරගන්න ඕන. එහෙම නැතුව තෝරගත්තොත් අපි හිතමු dry skin එකක් තියෙන ඔයා oily සමට සුදුසු product එකක් use කරොත් වාගේ skin එක තවත් dry වෙනවා. ඒ වගේම තමයි oily skin එකක් තියෙන ඔයා dry skin එකකට තියෙන product එකක් use කරොත් මොකද වෙන්නේ? වාගේ skin එක pimple, acne වලින් පිරෙන්න බලයි. මොකද ඒ කියන්නේ dry skin එකක් තියෙනකොට අපේ dry skin එකට තියෙන product එකක් use කරද්දී ඒ product එකෙන් අපේ skin එකට oily boost කිරීම තමයි ප්‍රධාන තැන දෙන්නේ. ඉතින් එතෙන්දී අපි oily skin එකක් තියෙන ඔයා dry skin එකකට තියෙන product එකක් use කරොත් තවත් oily හැමේ සීබම් නිෂ්පාදනය වැඩිවීමක් වෙලා අධික ලෙස තෙල් නිපදවීම හේතුවෙන් ඔන්න ඇක්නි තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒතෙන්දී මුලින්ම ඔයා බලන්න ඔයා පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක ඔයාගේ ස්කින් ටයිප් එකට මැච් වෙනවද කියන දේ. දැන් අපි බලමු අපි පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකෙන් 100%ක් ඉෆෙක්ට් එක ගන්න කොහොමද කියලා. ඉතින් ඇත්තටම මෙතෙන්දි කියන්න ඕන මුලින්ම ෆේස් වොෂ් එකක්, ක්ලෙන්ස් එකක් භාවිතා කරලා අපි අපේ මුහුණේ හෙළ ස්තරය හොඳින් පිරිසිදු කර ගැනීමක් සිදු කරන්න ඕන. මොකද ඒ නැතුව අපි සීරම් එකක් හෝ මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරාට වැඩක් නැහැ. උඩ සමමතු පිට හිතන්නකො ලේයර් එකක් විදියට ඔයිලි තියෙනවා, කුණු දූවිලි තියෙනවා. එතකොට අපේ පෝසස් කවර් වෙලා තියෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? හැමබෙන්තරේට අපි කරන සත්කාරය ගන්නෙ නැහැ. ඉතින් අපි කොණ්ඩේට උනත් දෙයක් කරන්න ඕන හොඳ පිරිසිදු ඔළුවට. ඔයිල් ට්‍රීට්මන්ට් එක උනත් කරන්න ඕනේ. එහෙම ඉතින් ඒ වගේම තමයි ස්කින් එකේදීත් අපි මුලින් අපේ ස්කින් එක හොඳට පිරිසිදු කරගැනීම කරන්න ඕන. ඊට පස්සේ 100% ඉෆෙක්ට් එක ගන්න නම් ඔන්න පළවෙනි ටිප් එක. ටිප් නම්බර් 1. ඔයාලට පුළුවන් ඒක වොටර් වලින් රිමූව් කරගන්න. ටෝනර් එකක් පාවිච්චි කරන්න. ටෝනර් එක හොඳට මුහුණට ඇබ්සෝබ් වුණාට පස්සේ ඔයාලට පුළුවන් සීරම් එකකට යන්න. ඉතින් ගොඩාක් හොඳයි ඕනම ස්කින් ටයිප් එකකට මැච් වෙනවා විටමින් C සීරම් එක. ඉතින් ඔයාලට පුළුවන් සීරම් එක ඇප්ලයි කරන්න. ඒකත් හොඳට මුහුණට ඇබ්සෝබ් වුණාට පස්සේ ඔන්න ඔයාලට පුළුවන් ඔයා දාන මොයිස්චරයිසර් එක මුහුණට ඇප්ලයි කරන්න. ඉතින් last and important step එක විදිහට මම දකින්නේ අනිවාර්යෙන්ම sun protect එකක් අපි use කරන්න ඕන. ඒකත් SPF 50 plus එකක්. කියන්නේ 50ට වැඩි එකක්. මොකද දැන් මේ දවස්වල ලංකාවේ ගොඩාක් රස්නේයිනේ. ලංකාවේ විතර නෙමෙයි ඔයා යුරෝප් රටක ඉන්න උනත් අනිවාර්යෙන්ම අර ඒකෙම කලින් කිව්වේ අපි ගොඩාක් මිල මුදල් අධික ක්‍රීම් වර්ග භාවිතා කරත් වැඩක් නැහැ. අපි sun protect එකක් use කරන්නේ නැතුව ඔතන යනකොට ඉක්මනින්ම මෙලස්ම, hyperpigmentation වගේ තත් ඇති වෙන්න, ඒ වගේම sunburn කියන්නේ හැම ටික හිත කරේ. නමුත් ඔයා sun cream එකක් apply කරලා බලන්න, සතියක් කරලා බලන්න. මම මේ කිව්ව විදිහට cleanser එක ෆේස් වොෂ් එකෙන් පස්සේ කූල් වතුරේ මුහුණ සෝදලා ඊට පස්සේ ඔයාගේ මොයිස්චරයිසර් එකෙන් පස්සේ මොයිස්චරයිසර් හොට් ඔයාගේ
මොයිස්චරයිසර් එකකින් පස්සේ ඔයාලට පුළුවන් SPF 50+ sun protect එකක් use කරලා බලන්න. ඇත්තරම ඔයා පාවිච්චි කරන ප්‍රොඩක්ට් එකකින් 100%ක් ඔයාට ඉෆෙක්ට් එක ගන්න පුළුවන්. ඒක මම මේ වීඩියෝ එකේදී සහතික කරලා කියනවා.